4යි ලකුණු 14ක් අවශ්‍යයි. කාලල් මැනීම ඩිමිඩිකට් කලාපයේ ඉහළින් ලකුණු 6යි. ඉතා දුර්වල කෙටි පාන්දුවක් යොමු කළේ රිකාස්ට. මෙවැනි පාන්දුවක් යොමු කිරීම නම් කිසිසේත්ම සුබදායි නෑ. මොහමඩ් රිකාස් මේ දැකුණා පිටිකරුවා දුර්වල පාන්දුවක් යොමු කළේ හරවා පහර එල්ල කළා. Shatwang Sudanam Rikas panduwa piligata ever honda panduwa follow through එකේදී panduwa රැක ගන්නවා. දැවි යනවා හිදී රිකාස්ගේ කළුල දවා ගන්නට follow through එකේදී අපූර්ව panduwa රැකීමක් සිදු කළා. මේන්න මේ තරඟය live cricket ඔස්සේ 2400කට ආසන්න පිරිසක් නරඹමින් සිටිනවා. දෙස් විදේශ ප්‍රේක්ෂකයන් මුණු පොත හරහා ලයිව් ක්‍රිකට් පේජ් ඔස්සේ මේ අපූර්ව සජීවී කරුවන් මේ තරඟයේ තා හොඳින් පැහැදිලි දසුන් සමගින් මුදවා හරිමින් සිටිනවා. පාන්දු දෙකක් තුල ලකුණු 8ක් ලබා ගැනීම සිදු කළ යුතුයි. Navaka Pitikaru Akila Chalat Kira Pitir Sambanwane Pandu Tekai Lakunu Atai Wamat Pitikarwa Onamba Tatekadi Satan Kami Pitikaru Inimak Diak Kirimi Hakia Vatikirekia Chaturanga Hakia Lapevida Ame Walan Gudalas Miduhal Kirangane de Kalakata Amataka Novana Saragia Jagrani Kinima Karanta මේ පෙරලිකාර තරග ජයක් අපියස සිටින්නේ යහපත් පන්දු දෙකක් සාර්ථක පන්දු දෙකක් යොමු කරගත්තොත් නේත වශයෙන්ම පෙරලිකාර තරග ජයග්‍රහණයක්. අකිල චලත් වම පිටිකරුවා පිටිකරාන්තේ චතුරංග පන්දු යවනා පහරෙල්ල කරනවා පැමිණි විගසම කවුකෝන සවයිලනෝන් කලාපයේ ඉහළින් විශාල පහරෙල්ල කළා. දැන් සියල්ල අවසන් පන්දුවතේ පැමිණ තිබෙන්නේ. මා කල්පනා කර බලන්නේ මේ පිටිකරුවාගේ සහ පන්දු යවන්නාගේ හද ගැස්ම පිළිබඳව විශාල පීඩනයකින් පසු වන අයවලුන් දෙදෙනෙක් මේ පන්දුලකින් මේ පන්දු යවන්නා සහ පිටිකරුවා. ඒ වගේම තරග නරඹන්නන්ට රාශියක් මේ අපූර්ව තරග මාලාව දැක බලා ගනිමින් සිටිනවා. ඔවුන් තමන්ගේ නියපොතු සපමින් මේ නෙයිල් ෆයිට් අවස්ථාවකට පාතු දෙවෙන්නේ. එක් පන්දුවයි ලකුණු දෙකයි තියුණු තියනාත්මක පාන්දුවක් යොමු කරන්නේ චතුරංග